තමන් දීගෙට ගත්ත ගෑණිව වික්කන්නේ මිනිහා. කොහෙද අය පූජනීය වෙන්නේ? අර අසංක පියමන්ත පීරිස් කියන්නේ මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් අම්මයි කියා ගමටම හඬ තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින් යන්න උඹ ගියා උකසට දරුසනේ අරන් ඇහැල මල් පිපුණු දෙවටදි හමු වෙලා එදා දුන්නු බහ නිසා උඹටත් දුක උරුම වුණා අහස් යන්තරේ ගිය පැල පසු කරන් ගියා පුංචි උන් අඬයි අම්මා බැස්සේ නෑ කියා කන්න බෑ කියයි බත්ගුලි ලොකු වැඩි කියයි නින්ද නෑ කියයි මගේ කවිතාල නෑ කියයි මටත් නින්ද නෑ හිත නුඹ ගැනම ගතු කියයි හඬන හිත නිවන මල් පැණි නැතුව බැරි හැඩයි ගෑණි පිට රැටියන්ට විකුණලා ගෙදර දරුවෝ බලා ගන්න එක මිනිහා ගත්තාලු. මිනිහට තේරෙන්නේ නෑලු පුතා දරුවට කවන්න, දරුවාව නලවන්න, දරුවාව පෝෂණය කරලා රැක බලා ගන්න මවගේ ආශ්‍රය ලබාපු දරුවාට මේ මිනිහට දෙන්න බෑ. දරුවා එක්ක දඟලලා ඔට්ටු වෙලා අවසානයේ දරුවා දුක් විඳලා නින්දට යනවා තාත්තා ඔට්ටු වෙලා කලකිරීමටපත් වෙනවා අවසානයේ ගෑනිත් නෑ කියන්න ආව නඩුව ගෙන්න ගන්නත් බෑ කරදිය වලල්ලෙන් එපිට හිතේ ඇතිවෙන මෝඩයාගේ වේදනාව දුරු කර ගැනීම සඳහා මල් පැණි නැතුව බැරි හැඩයි මේක හැමදාම බොනවලු අප්පච්චි බොනවලු මේ බේබද්දා බීලා හකුත් ඇකිලිලා දතුත් වැටිලා බඩත් බැහැලා ගෑණි පිට රැටියන්ගේ වලං හොදලා එනකොට මේකා දත් බොල්ල ඇවෙක් විතරයි ගෑණි ජම්බු ගෙඩි වාගේ මිනිස්සු මැද්දේ හැදිලා වැඩිලා කාලා ජීවත් වෙලා ඇවිල්ලා බලනකොට මේකා පෙරේතයා වාගේ ගෑණි වීසා එක අරම්මයි ආවේ ආපහු ගියා පුතා ගෑණි ආපහු ගියා වටයයි දෙකයි ආපහු ගියේ ලොක්කා එතකොට මැරුණා මෙවුන් දත් එතකොට පිටරට ගන්න නැති තරමට නාකි වුණා එවුන්දා පුතා සියලුම ජීවිත ගමනේ කල යුතු දේ කරන්න හයිය තිබෙන කාලේ අරාබියට කඹුරලා මේකාට කඹුරලා මෙලොවට එනකොට මෙරටට එනකොට වෙන්න තියෙන જાති ඔක්කොම වෙලා දරුවොත් විනාශ වෙලා පවුලත් විනාශ වෙලා ලොක්කත් මැරිලා මේකිත් හුදකලා වෙලා මොකටද පුතා තට්ටු ගණන් ගෙවල් ප්‍රීතිමත් ජීවිතයක් නැත්තම් සතුටු ජීවිතයක් නැත්තම් තමහා බැඳුණු දරුවන්ට බිරිඳට අඹුවට සැමියාට සතුටක් නැත්තම් ඒ පවුල මොකද්ද ඒ කරුමෙට කරගහන්නේ ඔබ සැප හොයාගෙන ගිය ගමනේ පුතා අනාර්යයි උතුම්ව සලකන්නට ඕන පිදිය යුත්තන්ට අපි පුදලා නැහැ සැමියාට ගරු කරන්න ඕනෑ බිරිඳට ගරු කරන්න ඕනෑ සැමියා දෙදෙනා ගෞරවනීයව ගෙවන ජීවිතේ දකින දරුවෝ බාල කාලේ ඉඳලාම අම්මා අප්පච්චිට දන ගහන සත්පුරුෂ දරු පැටියෙක් වෙනවා ඒ පවුල පුතා පින්බර නිවනට යන පවුලක් වෙනවා ඒක අපේ ජන ජීවිතය තුල තිබුණා අපේ සමාජයේ තිබුණා ඒක විනාශ කෙරුවා පුතා පර ගැති පර සිරිත් ජීවිතයට එකතු කරගෙන ලෞකික රාගික කෙලෙස් බර ලෝකේ ඇහැ කන නාසය දිව ශරීරය සහ මනස පිනවන්නට සැප දෙන්නට ගිහිල්ලා ඉතුරු උනේ පුතේ අනාර්ය බවක් විතරයි උතුම් නොවන මිනිස් සමාජයක් ඉතුරු වුණා